Welcome to a world beyond words. සිහින තරුවේ කතාව. එකෝමත් එක කාලෙක පුංචි පිටිසර ගමක් තිබුණා. මේ ගම හරීම ලස්සනයි, ඒ වගේම ගොඩාක් නිශ්ශබ්දයි. ඉතින් මේ ගමේ තිබුණු විශේෂත්වයක් තමයි මේ ගමේ ඉඳන් අහස දිහා බලනකොට ගොඩාක් ලස්සනට තරු දැක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් පැහැදිලිවට මේ ගමේ ඉඳන් බලද්දි තරු පෙනෙනවා. ඉතින් මේ ගමේ හිටියා හීරෝ කියලා පුංචි පිරිමි ළමයෙක්. මෙයා ගොඩාක් ආසයි අහස දිහා බලාගෙන ඉන්න. ඉතින් මෙයා මේ විදිහට දවසක් බලාගෙන ඉන්නකොට එයා දකිනවා අනික් තරු වලට වඩා එක තරුවක් හරිම ලස්සනට විශාලව දිලිසෙනවා කියලා. ඉතින් එයා මේ තරුව දිහා පුදුම වෙලා වගේ නොනවත්වාම බලාගෙන ඉන්නවා. එතකොට මෙයා දකිනවා මේ තරුව ගිහින් වැටෙනවා කියලා එක කන්දකට. ඉතින් මේක ගැන හීරෝට හරිම පුදුමයි. මොකද මෙයා මීට කලින් කවදාවත් මේ වගේ දෙයක් දැකලා තිබුණේ නැති නිසා. ඉතින් එයා මේක දිහා හොඳට බලාගෙන ඉන්නවා මොන කන්දටද ඒක වැටෙන්නේ කියලා. ඉතින් ඊළඟ දවසේ මේ කිසිම පිපිරීමක්වත් මුකුත් විශේෂයක් නැතුව මේ විදිහට කඩා වැටුණු තරුව ගාවට යනවා අපේ හීරෝ. එයා මෙහෙම යනකොට එයා දකිනවා එක ගලක් තියෙනවා කියලා. මෙන්න මේ ගල ඇතුලේ අර තරුව තියෙනවා වගේ කියලා හීරෝ මෙතනදි දකිනවා. ඉතින් හීරෝ මේ ගල අතට ගන්නවා. ඉතින් එයාට හරිම පුදුමයි කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ කියලා. ඉතින් එයා තමන්ගේ ගාව මෙන්න මේ ගල තියා ගන්නවා. ඉතින් මේ ගලින් මෙයාට අමුතුම උදව්වක් හීරෝගේ ජීවිතයට ලැබෙනවා. ඒක තමයි හීරෝ දුකින් හරි නිකන් එයාව පරාජිත හැකියාවකින් හරි ඉන්නකොට එයාගේ මෙන්න මේ පුංචි ගල එකපාරටම විශාල වෙලා දිලිසෙන්න පටන් ගන්නවා. ඒකෙන් හීරෝ තේරුම් ගන්නවා මේ ගල කියන්නේ තමනුත් ඒ වැටුණු තරුව වගේ දිලිසෙන්න කියලා. ඉතින් මේ තරුව එතනදි කඩාගෙන වැටුණත් ඒ තරුව තවමත් දිලිසෙනවා කියන එකෙන් හීරෝ තමන්ගේ පරාජිත හැඟීම අයින් කරලා දාලා සතුටින් එදා ඉඳන් ජීවත් වෙනවා. අවුරුදු ගණනාවකට පස්සේ හීරෝ හරිම හොඳ මිනිස්සෙක් බවට පත් වෙලා ගොඩාක් කට්ටියට උදව් කරලා තියෙනවා. ඉතින් දවසක් හීරෝ මේ අහස දිහා ආයෙමත් බලද්දී එයා දකිනවා මේ කන්ද උඩින් තවත් තරුවක් පායලා තියෙනවා කියලා. ඉතින් මේක දිහා බලලා හීරෝ hina වෙනවා. ඉතින් අපිට මේ පුංචි කතාවෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි මේ ලෝකයේ හොඳම දිරිගැන්වීම අපිට ලැබෙන්නේ වෙන කිසිම කෙනෙක්ගෙන් නෙමෙයි. ඇත්තට මේක ලැබෙන්නේ තමන් තුළින්මයි. ඉතින් ඒක නිසා තමන්ව දිරිගන්වගෙන ඉස්සරහට යන්න මතක තියාගන්න.